ඒක අපි හිතන තරම් ලේසි කාරණයක් නෙමෙයි. කවුද මේ වැඩේට අපි යවන්නේ? බොස් විශ්වාසවන්තයෙක් කියන එකෙක් කොහොමද හොයන්නේ? ඒකට මම කෙනෙක් බලලා තියෙන්නේ. ඒ තමයි මගේ පණ නියපොත්තකටවත් හානියක් නැතුව කෙල්ල වෙලාවට මෙතන ඉන්න ඕනේ. ඒත් බොස්ගේ සුරංගනා විට හිත යන්නේ නැති කෙනෙක් වෙන්නත් ඕනේ. වැඩේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන කෙනෙක් වෙන්නත් ඕනේ. මේ යහපන් අපි උට කෙල්ල බාර දෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති තැනට පත් කරන්න ඕනේ. මොකද මගේ රාජකුමාරිත් ලේසි පහසු අංගනාවක් නෙමෙයිනේ. මේ කණෙන් රිංගලා අනිත් කණෙන් එළියට එයි. ඇයි බොස්? ඒ කෙල්ල අපිට එතනින් පිටට ගන්න අමාරු? යකෝ පොලිසිය නායක කරගෙන බෑ. පොලිසිය ලොක්කගේ දුවට ප්‍රේම කරන ලස්සන මැරෙක් බම්මන්. ඒ නිසා ජයවෙන්නේ නැති වෙන්න ඉස්සලා ලස්සන රජිනක් වගේ හිමීට බලා ගන්න ඕනේ. ඒ දඟකාරකම් ඒ කතාව පිස්සු වට්ටනවා මාව. උඹ මෙන්න මේ නම්බරයට කෝල් එකක් දීලා මේ මූට වෙලාවට මම ඉන්න තැනට එන්න කියපන්. කෝබම්ම තාම නෑනේ. අන්න සර් අර එන්නේ වෙඩි කාපු ඌරෙක් වගේ. මම ඒ ගතියට ආසයි බං. කේන්තියෙන් වතු වැස් දෙක දුක් වේදනාව දරාගන්න සමාජයක් සමග ගැටෙන මිනිහෙක් අන්න බලාගන්න. කෙවි බබේ මොකද්ද කරන්නේ? කොමගේ නංගි? කලබල නොවි ඉඳපන්. කලබල වෙන්න එපා කියන්නේ මම උඹව මරනවා. මොකක්? උඹ මාව මරන්නේ? මේ තුවක්කු ඇල්ලුවත් උඹේ නංගි ඔලු කට කුඩු වෙන්න තියන්න පුළුවන් මට. නංගි නැටුම් ක්ලාස් එකේදී මාර ලස්සනට නැටුවන්. ඇයි නංගිගේ අසනීපෙට ඒ වගේ ක්ලාස් එකට දැම්මම හොඳයි කිව්වද? බොට මම පලයන් පැත්තට නැත්තම් උඹේ නංගි ඉවරයි. උඹ කොහොමද ඒක දන්නේ? උඹ එක එකාට කුලියට වැඩ කරලා දීලා සල්ලි ගන්න ඒවා අපි දන්නේ නැහැ කියලා හිතුවද? එහෙම එකෙක් අපේ වෙයික්කේ අලුතෙන් වැඩේට එන්ටර් වෙනකොට ඒක හොයලා බලන එක අපේ යුතුයකම බං. මට උඹත් එක කතාවක් නෑ කෙවි. උඹත් හොරෙක් මාත් හොරෙක්. දෙන්නට කිසිම ගනුදෙනුවක් නෑ. මගේ නංගිව මට දියන්. මට යන්න ඕන. එයාට හෙට වෙද්දි බෙහෙත් එකක් දෙන්න තියෙනවා. ඒ නිසා කරන නාඩගමකට වෙන එකක් හොයාගන්න. ඇයි මේ කලබලේ? මට පොඩි උදව්වක් තියෙන උඹට කියලා කරගන්න. උඹ මේක කරලා දුන්නොත් නංගිගේ ඉදිරි ඔපරේෂන් එකේ ගාණයි නංගි දෙන්නම උඹට ලැබෙයි. මොකද උඹ කියන්නේ ගනුදෙනුවට. එතකන් නංගිගේ නියපොත්තකටවත් හානියක් වෙන්නේ නැහැ. වෙනදට වඩා හොඳට සැපට ඉඳී. මොකද්ද මං කරන්න ඕනේ? අන්න එහෙම වරේ. මේ අහපන් කෙවි. මොනවා වුණත් උඹ මට බාර දෙන වැඩෙත් උඹට ගොඩක් වටිනවා කියලා මම දන්නවා. ඒකටයි මේ තරම් මැරියෙද්දි දුර්වලකමක් එක්ක පොටක් පෑදුවේ. උඹ හරි. මෙන්න මේකයි වෙන්න ඕනේ. කෙල්ල වෙලාවට මාරු කරගමු. හොඳයි. ඒත් මගේ නංගිය වගකීම උඹ ළඟ තියෙන්නේ. මගේ නංගිට මොකුත් වුණොත් දෙකෑල්ලක්වත් මම ඉත්ති කරන්නේ නෑ. අඟලේ කෑලි වලට කපලා බල්ලන්ට කන්න දානවා බලාගන්න. සචි අන්නර කොල්ලද? නෑ බං එයත් නෙමෙයි. අනේ මන්දා සචි ඔබ නම් පව් බං. ඔබට ආදරය කරන හයියක් තියෙන එක කොන්ද පණ තියෙන එකෙක් නෑනේ. උඹේ තාත්තගේ නම අහපු ගම උඹ මොන රූප සුන්දරිය වුණත් වැඩක් නෑ. අනේ මන්දා බං වෙලාවකට හිතෙනවා ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන කොයි හරි හැංගෙන්න. අනේ මට ආදරය කරලායි බඳින්න ඕනේ බං. ඉතින් ඒකට කොල්ලේ ඉන්නවා. කොහෙද? මේ හදවත ඇතුලේ. එයාගේ මූණ මේ ලෝකේ තියෙන තේජාන්විත මූණ. හැමදාම එයා දිහා බලන්න ඕනේ සයි. මම උදේම බස් එකේ ඉන්න දුවගෙන එන්නේ. අපේ තාත්තා මාව වාහනේ දාගෙන එනකොට මම එයා දිහා හැමදාම හොරෙන් බලනවා. පොලිසියේ කෙනෙක්ද බං? නෑ බූරියේ එයා මැරෙක්. අසාධාරණට එරෙහිව නැගී ඉන්න ලස්සන හොරතල් මගේ මැරෙමෙන්ක. මම කවදා හරි එයාවමයි කසාද බඳින්නේ. මෙතන තව ටික වෙලාවක් හිටියත් උඹගේ තාත්තට කියලා මට මරණ සාතිය ලියන්න තමයි වෙන්නේ. බොරු නම් බලහන්කෝ. එයා මගේ ජීවිතේ වීරයා. ඌ කවදා හරි උඹව දැකලා තියෙනවද? නැහැ. එහෙනම් කොහොමද ආදරේ කියන්නේ? ඊළඟ පාර කොහොම හරි මම එයාගේ නම්බර් එක ඉල්ල ගන්නවා. අඩේ මේ හොඩියේ පන්තියේ බබව දාපන් මොන්ඩි සෝයකට. ඇත්තට උඹට පිස්සුද බං? අනේ මන්ද උඹන. හරි මම මොන හරි
හරි කණ්ඩායම් එන්නකො ගිහින්. උඹලම කකා ඉන්නේ. ඔයාට මම ආදරය කරන හේතුව මම විතරයි දන්නේ. මොකද ඔයාගේ නංගිගේ හොඳම යාළුවා මම සුනීල. ඔයාගේ නංගිට ඔයා මේ තරම් කැපකිරීමක් කරන්න පුළුවන් නම් ඔයාගේ බිරිඳ වෙනුවෙන් ඔයා ඕනම දෙයක් කරයි. ඔයාගේ නංගි තාමත් දන්නේ නැහැ ඔයා මරකම් කරනවා කියලා. ඒක දැනගන්න කලින් ඔයාව මගේ ළඟට අරගෙන ආදරෙන් තෝර කරගන්න ඕනේ. අනික මාව මේ කොහෙට යන්නේ? ඔයා කෑ ගහන දඟලන තියාගන්න පාරොන්ද පාඩුවේ ඉන්නවා. යකෝ මට කීකල් කෙල්ලෙක් කිඩ්නැප් කරන් දීලා තියෙන්නේ. මං වැඩි කෙල්ලෙක්වත් උසලාද? ඒ කෙල්ල කටවහගෙන කින තැනට යමු. උඹ ඵලයන් මුත්‍රින් හාඩ කෙල්ලව මම බලාගන්න. කෙල්ල තියාගන්න තැන මම දැනගත්තා නැති. හොඳයි බස්. මේ මොකද මේ ගන්න? මේ මට බඩගිනි කන්න මොනවත් තියෙන්නේ දවල්ට කාලත් නැහැ. මම වැරදි කෙල්ලෙක්වත් උස්සලාද? බය වෙන්න එපා. මම ඔයා හිතන කෙනාගේ දුව තමයි. මාව කිඩ්නැප් කරේ අපරාධකාරයෙක් නිදහස් කරගන්න නේද? මේ කිමාර කෙල්ලෙක්. මේ කීවෙනි පාරද කිඩ්නැප් වෙන්නේ? පළවෙනි පාර. ඇයි බය නැත්තේ? මම බය නැති නිසා. මේ වෙලාවේ මාව පොලිසියෙන් හොයනවා ඇති. ඒත් මගේ ෆෝන් එකක් බිම දාලානේ ආවේ. මේ කටවහලා එනවා යන්න. ෂාවා මාර ලස්සන ගෙයක් නේ. මේක ඔයාගේද? සාපේක්ෂ ගොඩක් වෙන්න කලින් මට ගෙට යන්න එනවා.